මේක මගේ පළවෙනි වීඩියෝ එක. මීට කලින් පුංචි ෂෝට් වීඩියෝ කරලා තිබුණට ලොං වීඩියෝ එකක් කරේ නැහැ. ඉතින් මට හිතුණා මගේ නිවාඩු කාලේ ලොං වීඩියෝ පටන් ගන්න. ඉතින් මම ඉන්නේ ජපානයේ. මේක මගේ පළවෙනි වීඩියෝ එක. ඔයාලා හොඳට එන්ජොයි කරයි කියලා හිතනවා. මම මගේ පළවෙනි වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නන්න හිතුවා අපේ ගේ ළඟ, ඒ කියන්නේ ගෙට පිටිපස්සෙම තියෙනවා ඔමස්සුරියක්. ඒ කියන්නේ උත්සවයක්. ඒක පෙන්වන්න. ඒක පන්සලකින් තමයි කරන්නේ. ඒක පෙන්වන්න කියලා තමයි හිතන්නේ. ඉතින් මගේ විස්තර කිව්වොත් මම ඉන්නේ ජපානයේ. දැන් ටික කාලයකට කලින් තමයි මෙහෙට ආවේ. මම මෙහෙ ඉගෙනීම ඉවර කරලා දැන් මම රැකියාවක නිරත වෙනවා. ඔයාලට මගේ විස්තර දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි ගිහින් බලමුද කොහොමද අපේ උත්සවය කියලා. ඉතින් යාළුවනේ මං තනියම නෙමෙයි මේක යන්නේ. මගේ යාළුවෙක් ඉන්නවා. එයාත් දැන් ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් අපිට ලෑස්ති වෙලා ඉක්මනට පල්ලෙහාට බහිමු. ගිහින් බලමුකෝ. ඉතින් මෙන්න මේ පාරේ මුල ඉඳන් තමයි උත්සවය ආරම්භ වෙන්නේ. ඉතින් මෙතන පටන් ගත්ත තැන ඉඳන්ම කෑම කඩ තමයි තියෙන්නේ. ඉතින් මේ හැම කෙනෙක්ම ගොඩක් අය ජපාන් ජාතිකයෝ වගේම අපි වගේ විදේශිකයෝ මේ උත්සවයට එකතු වෙලා ඉන්නවා. ඉතින් මෙයාලා මේ කෑම කකා පාර දිගේ කෙලින්ම යන්නේ අන්න අර කන්ද මුදුනේ පේන පන්සලට. ඉතින් දැන් ඉන්නේ මේ අපේ අර කිව්වේ උත්සවය බලන්න ඇවිල්ලා. ඉතින් මේ උත්සවයේ වැදගත්ම දේවල් තිබ්බේ කන්ද උඩ තියෙන පන්සලේ නිසා මේ යන්නේ නතර මග පාර දිගටම මෙන්න මේ වගේ එක ටෝයි, එතකොට පුංචි ළමයින්ට එක ගේම්, කෑම බීම පාර දිගටම තිබුණා. ඉතින් මේක හරියට අපේ ලංකාවේ තොරන් තියෙන්නේ තොරන් දවස වගේ. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි අපේ ඉතින් තොරන් තියෙන්නේ රැටනේ. මේ උත්සවය එහෙම නැත්නම් ඔමස්සුරිය උදේ 8ට පටන් අරන් හවස 5 වෙද්දි සම්පූර්ණ ඉවරයි. එතකොට මේක තියෙන කඩ ඔක්කොම වහනවා. ආයෙත් දාන්න ඉතින් පහවදා උදේ 8ට තමයි. චුටි මුද්දක් දෙන්න තෑග්ගට. ඉතින් පේනව නේද මේ සීයා? ඒ සීයා හදන කෑම එක තමයි තගොයකි. ඒ කියන්නේ බූවල්ලෙක්ගේ කෑල්ලක් දාලා තමයි ඒ කෑම එක හදන්නේ. ඉතින් ගොඩක් සෙනග ඉන්නවා. අපි දැන් ඉස්සරහට යනවා ඔහම. ඉස්සරහට ගිහින්. ඉතින් මේ බලන්න පුංචි ගේම් එකක් දැන් තමයි නැවතුනේ. මේක ඉතින් පොඩි අය තමයි කරන්නේ, අපිටත් ඕන කරන්න පුළුවන්. මෙන්න මේ චූටි පොන්ඩ් එකට ඉන්නේ මාළු අල්ලන්න තමයි තියෙන්නේ. ඒකට චූටි බිලි කොක්කක් තියෙනවා. ඒක මෙන්න මේ විදිහට පොඩි බබල් අරගෙන ඒක මාළුවට දානවා. ඊට පස්සේ බිලි කොක්කට මාළුවෙක් අහු වුණාම ඒ බබා දෙනු. එයාට එතන තියෙන කැමති තෑග්ගක් ගන්න පුළුවන්. ඉතින් මේක දැන් 500ක් වගේ මුදලකට තමයි ඒගොල්ලෝ මේ වගේ චූටි ගේම් එකක් තියන්නේ. ඉතින් යාළුවා නෑ. කොහොමද තමයි අපි යාළුවා වෙනකන් චට්ටක් ඉමු. ඈත එනවා එයා. අපි දෙන්න කෑමක් ගත්ත පළවෙනියටම කාලා බලන්න. ඇත්තටම කටේ තියන්න බෑ. එකම කටයි කෑවේ. අපි එක ඩස්බින් දැම්මා. ඒ රස අපිට සෙට් උනේ නැහැ. අපි දැන් යනවා අපිට කන්න පුරුදු කෑමක් තියෙනවද කියලා බල කන්ද උඩටම. මේක ඉතින් තව ගේම් එකක්. මෙන්න මේ තියෙන පොඩි ගොට්ටෙන්
මෙන්න මේ මාළු අල්ලන්න තමයි තියෙන්නේ. ඒ ගොට්ටෙන් අල්ලන සේරම මාළු ඒ කෙනාට ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ ගොට්ට ඉක්මනටම ඉරෙනවා. ඊට කලින් මාළු දා ගන්න ඕන. ඒත් ලස්සන නෑ නේද මේ මාළු නම්. めっちゃ見てるね。めっちゃ毛虫見てるね。あかんで、毛虫な。初めて見たな、あれ雨やで。では、3歳の女の子サッチー、最後まで頑張ってまいります。どうぞ皆様お付き合いそして応援をよろしくね。 මේ චූටි වඳුරු පැටියාගේ නම සචි. එයාට අවුරුදු 3යි. එයා ගැහණු සතෙක් කියලා තමයි අර කලින් වීඩියෝ එකේ කියන්නේ. මේ කන්ද නගින්න තියෙන්නේ පඩි පෙළක් දිගේ. ඉතින් පේනවනේ අනිත් අයත් පඩි පෙළ දිගේ මුඩට නගිනවා. අපි දෙන්නත් එයාලා එක්ක කන්ද උඩටම හිමින් නගින්න ගත්තා. මේ තමයි මේ පන්සලට ඇතුල් වෙන ප්‍රධාන දොරටුව. ජපානයේ තියෙන පන්සල්වල විශේෂත්වය තමයි ඒවා ගොඩක් වෙලාවට කන්දක් උඩ එහෙම නැත්නම් පොඩ්ඩක් කැලයක් ළඟ වගේ තමයි මේ පන්සල් තියෙන්නේ. මේ තමයි විශේෂ පන්සලේ ඇතුළ. වැඩිපුර නම් වීඩියෝ කරගත්තේ නෑ. මේ ටික කරගත්තෙත් ඒගොල්ලන්ගේ මහා. ඉතින් මේ පන්සල ඇතුලේ හැමෝටම ඒ කියන්නේ ආශිර්වාදය ලබන්න ඕන හැමෝටම මේගොල්ලෝ ආශිර්වාද කරනවා. ඊට පස්සේ අපි එතන තිබ්බ පිටිපස්සේ සුසාන භූමිය බලන්න ගියා. මේක තියෙන්නේ මේ කන්ද මුදුනේ. එතකොට අපි පාරේ යද්දී මේක මුළු කන්ද උඩින්ම තමයි අපිට පේන්නේ. අපි අද තමයි පළවෙනි වතාවට මෙතනට ගියේ. අපි ඉතින් මේක බලලා දැන් ඉතින් පයින්ට බහිනවා. අපි ඉතින් උඩ තියෙන පන්සලටත් ගිහිල්ලා වැන්දලා වටපිටාව බලලා ආපහු ගෙදර යන්න කියලා පිටත් වුණා. ඉතින් මේ ජපානයේ තියෙන ගොඩක් උත්සවවල ඇත්තටම ප්‍රධාන වෙන්නේ කෑම බීම තමයි. ඉතින් පාරවල් දිගටම කෑම බීම දාලා තියෙනවා. එන අයත් කරන්නේ අතේ තියෙන සල්ලි ඉවර වෙනකම්ම කන බොන එක තමයි. ඉතින් අපිත් නැවතුණා කෑම කඩයක් ළඟ. මේකේ නම කෙබාබ්. අපිට ඉතින් ඇත්තටම පොලිමේ ඉන්නත් උනා. එච්චරටම සෙනගනේ අපි දෙන්නත් ඉතින් පොලිමේ ඉඳලා කෑම එකක් ගත්තා. මේ කඩේ කරගෙන යන්නේ තුර්කි ජාතිකයෙක්. අපි ඉතින් දැන් යන්න පිටත් උනා. යද්දිත් ඉතින් උදේ එනවටත් වඩා සෙනග. අපි දෙන්න උදේ ආවේ 11ට විතර ගෙදරින්. දැන් 2:00 3ට විතර ඇති. තාමත් සෙනග. දැන් අපි ගෙදර යන්න පිටත් උනා. ඉතින් යන පාරෙත් මෙන්න මේ වගේ තමයි කඩ තියෙනවා, මල් තියෙනවා විකුණන්න. ඉතින් මෙතනින් මම වීඩියෝ එක ඉවර කරනවා. ඔයාලා ඉතින් මගේ වීඩියෝ එක බලන්න. මේක මගේ පළවෙනි වීඩියෝ එක හින්දා අඩුපාඩු එහෙම ගොඩක් ඇති. ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා අඩුපාඩුවක් ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න කියලා. ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් හැමෝම පරිස්සමින් ඉන්න. බුස්සන්නයි.